English Talk Junction YouTube channel. අද ලෙසන් එකේ මම ඔයාලත් එක්ක කතා කරන්නේ I can't afford to. මෙන්න මේ English pattern එක කොහොමද අපි use කරන්නේ කියලා. ඔයාලා තවමත් අපේ English Talk Junction YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අපි lesson එකට යමු. මට කරන්න ඉඩක් නැහැ, මට කරන්න හැකියාවක් නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවලදී තමයි අපි I can't afford to use කරන්නේ. අපි එහෙනම් බලමු කොහොමද මේ I can't afford to use කරලා sentences create කරන්න කියලා. අපි sentence එක create කරද්දී I can't afford to වලට එකතු කරනවා අදාළ වාක්‍ය verb එක. අපි verb එක තියන්නේ verb එකේ මුල් ස්වරූපයෙන්. අපි එහෙනම් example sentences කීපයක් බලමු. මට කාලය නාස්ති කරන්න ඉඩක් නැහැ. I can't afford to waste time. මට මේ රස්සාව නැති කරගන්න බැහැ. I can't afford to lose this job. මට වැරැද්දක් කරන්න ඉඩක් නැහැ. I can't afford to make a mistake. මට මේ අවස්ථාව මගහැරගන්න බැහැ. I can't afford to miss this chance. මට අසමත් වෙන්න ඉඩක් නැහැ. I can't afford to fail. මට මේ වෙලාවේ අලුත් කාර් එකක් ගන්න සල්ලි නැහැ. I can't afford to buy a new car right now. මට හැමදාම කඩෙන් කන්න සල්ලි වියදම් කරන්න බැහැ. I can't afford to eat out every day. මෙන්න මේ විදිහට අපිට පුළුවන් I can't afford to use කරලා sentences create කරගන්න. මෙන්න මේ වගේ වැදගත් lessons ඉස්සරහටත් බලන්න නම් අපේ English Talk Junction YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. See you in the next video.